සාමාන්‍යයෙන් අලුත්ම ඉරිගු කෙඳි ග්‍රෑම් 50ක තන්තු ග්‍රෑම් 5ක් අඩංගු වෙනවා. මේ ප්‍රමාණයට පුළුවන් දවසකට ඔයාට අවශ්‍ය තන්තු වලින් 20%ක්ම සම්පූර්ණ කරන්න. ඉරිගු කෙඳි ෆ්ලේවොනොයිඩ් වලින්ද පොහොසත් නිසා ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් විදිහටත් ක්‍රියා කරනවා. ඒ නිසාම මේවා වැඩිපුරම යහපත් කරන්නේ ඔයාගේ මොළේ සහ බඩවැල් වල සෞඛ්‍යය. ඉතින් ඔයාට මේවා ක්‍රම 3කට කැමට ගන්න පුළුවන්. එකක් වේලාගත් ඉරිගු කෙඳි, කරපිංචා, මිරිස් සහ සුදුලුණු එක්ක කරදවලා තන්තු අන්තර්ගතයට හානියක් වෙන්නේ නැතුව ආහාරයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒවා සියඹලා සහ ලුණු එක්ක බ්ලෙන්ඩර් කරලා කන කෑම වලට එකතු කරගන්න. හොඳම දේ මේකේ කැලරි අඩු නිසා ඔයාට මේක ඩයට් ප්ලෑන් එකේ කොටසක් කරගන්නත් පුළුවන් වෙන එක. අලුත්ම ඉරිගු කෙඳි තේ හැඳි 2ක් හෝ 3ක් දක්වා ප්‍රමාණයක් වතුර කෝප්ප 2ක විනාඩි 10ක් 15ක් අතර කාලයක් තම්බා ඊට පස්සේ ඒක පෙරලා උණුසුම්ව මේවා පානය කරන්න පුළුවන්. ඒක නිසා ඊට පස්සේ ඇට් ටික කාලා කෙඳි ටික විසික් කරන්න කලින් දෙපාරක් හිතන්න.